ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ නම් පොඩ්ඩක් උනාට කමන්නේ ඉන්න ගාන සත්පුරුෂය ඇසුරු කරන්න. පොඩ්ඩක් උනාට කමන්නේ. ගාන වැඩි වීම නෙමෙයි වැදගත්. ගුණාත්මක බවින් වැඩි දෙන්නෙක් හරි හිටියත් ඇති. බුදුහාමුදුරු කියන්නේ එහෙම ගොඩාක් නැත්තම් තනියෙන් ඉන්න කියලා. ඒක අහන් ජීවිතං සෙය්‍යෝ කියලා කියනවා. නැති බාලේ සහායතයි. ඒ කියන්නේ අසත්පුරුෂ මුග්ධ මිනිස්සුත් එක්ක රංචුවක් එක්ක ඉන්නවට වඩා මොලයක් තියෙන අවබෝධයක් තියෙන ගුණයක් තියෙන එක මිනිහෙක් එක්ක ජීවත් වෙන එක උතුම්. නැත්තම් තනියම ඉන්න. ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ නම් පොඩ්ඩක් උනාට කමන්නේ ඉන්න ගාන සත්පුරුෂය ඇසුරු කරන්න. පොඩ්ඩක් උනාට කමන්නේ. ගාන වැඩි වීම නෙමෙයි වැදගත්. ගුණාත්මක බවින් වැඩි දෙන්නෙක් හරි හිටියත් ඇති. බුදුහාමුදුරු කියන්නේ එහෙම ගොඩාක් නැත්තම් තනියෙන් ඉන්න කියලා. ඒක අහන් ජීවිතං සෙය්‍යෝ කියලා කියනවා. නැති බාලේ සහායතයි. ඒ කියන්නේ අසත්පුරුෂ මුග්ධ මිනිස්සුත් එක්ක රංචුවක් එක්ක ඉන්නවට වඩා මොලයක් තියෙන අවබෝධයක් තියෙන ගුණයක් තියෙන එක මිනිහෙක් එක්ක ජීවත් වෙන එක උතුම්. නැත්තම් තනියම ඉන්න එක උතුම්.